මොන කරුම ජීවිතයක්ද මේ කාටවත් මගේ දුක තේරෙන්නේ නැද්ද? අඩුම තරම දෙවියන්ටවත් මගේ දුක දැනෙන්නේ නැද්ද දෙවියනේ? දරුවා මට පාඩුවේ අඬන්න දීලා පළයන් බයි යන්න. මේ මම තෝ කවුරුනේ ගැඩන්න පළයන් බයි යන්න. දරුවා මම දෙවියෙක් දරුවා. දෙවියෝ? අනේ දෙවියෝද? දෙවියෝ ඇවිල්ලා මගේ වෙනුවෙන්? ඔව් දරුවා ඔබේ දුක් සේරම අදින් පසුව ඉවරයි. ඒ කියන්නේ මගේ දුක ඇහිලා පොඩබුල්ලාසනේ දිය වෙලා සක්‍ර දෙවියෝ ඇවිල්ලා නේද ඔබට පිට වෙන්න? පිස්සුත් දරුවා මම සක්‍ර දෙවියෝ නෙමෙයි. දේව සභාවේ දේවකාරී ටීමට අලුතෙන් එකතු වුණ ඉන්ටර්නල් දෙවියෝ. දේවකාරිය? ඒ කිව්ව දෙවියෝ? දිව්‍ය ලෝකේ රාජකාරී වලට කියන්නේ දේවකාරිය කියලා. මොකද අපි දෙවියෝනේ. එහෙමද? දෙවියනේ එතකොට මේ මං අහලා තිනවා දෙවියොන්ට ඔටුන්නු එතකොට මේ රන් ආභරණ එහෙම තියනවා කියලා. දෙවියනේ වුණාට ඔයාගේ මුකුත් නැහැ නේ දෙවියනේ. තාම මම ඉන්ටර්නල් දරුවා. ඒවා හම්බෙන්නේ අපිට පර්මනන්ට් වෙලා සැලරි ඉන්ක්‍රිමන්ට් වැඩි වෙලා ප්‍රොමෝෂන් හම්බුණාට පස්සේ. ඒකද මං ඒත් බැලුවා ඉන්නේ මේ බෙඩ් සීට් එක පොරගෙන ඉන්නේ කියලා. දරුවා මට දැන් ඒව වැඩක් නැහැ. දැන් මට කියන්න ඔයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා. පේනවනේ දෙවියනේ. මට තියෙන එක අතයි දෙවියනේ. පොඩි කාලේ ඉඳලා ගොඩක් දුක් විඳ දෙවියනේ. පොඩි කාලේ ගොඩක් දුක් මහන්සි වෙලා ගොඩක් දුක් කම්කටොළු මැද්ද ඉපදුනේ දෙවියනේ. මිනිසුත් hina වෙනවා දෙවියනේ. මට තේරෙන්නේ නැහැ දෙවියනේ කොහොම හරි මට පිට වෙන්න දෙවියනේ. මට ඔබේ දුක තේරෙනවා දරුවා. හරි. මම ඔබට වර 3ක්ම දෙන්න. ඔයා කැමති දෙයක් මගෙන් ඉල්ල. වර 3ක්? වර 3ක්ම හම්බෙනවද? වර 3ක්ම හම්බෙනවා නම් එහෙනම් මුලින්ම iPhone එක ඉල්ලන්න ඕනේ. එතකොට තරුෂික් කසුනේ නිත්මේ කොහොම පේන්නේ ඇටින්න iPhone එක අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉල්ලන්න ඕනේ අතක්. අත ඉල්ලලා දෙවෙනියට තුන්වෙනියට ඉල්ලනවා රුපියල් කෝටියක්. රුපියල් කෝටියක් මදි නේද? රුපියල් කෝටියක් මදි වෙනවනම් කෝටි 5ක් මිලනවා. කෝටි 5ක් මදි නේද? එහෙනම් ඇමරිකානු ඩොලර් කෝටි 5ක් මිලනවා. ඔව් එහෙමද? හරි දරුවා ඉක්මනට ඉල්ලන්න ඔබට කැමති දේ මාගෙන්. මොකද මට පාට ඕෆ් වෙන්න තියෙනවා. ඒ පාට ඔෆ් වෙනවද? හරි දෙවියනේ. මගේ පළවෙනි වරේ තමයි මට තියෙන්නේ පොඩි බටන් ෆෝන් එකක් දෙවියනේ. අනේ පුළුවන් නම් මේක ඇපලක් කරලා දෙන්න දෙවියනේ. හරි දරුවා. ඕම පොඩ්ඩක් සිටින්න. ඕම් වීම් ගුරු ගුරු ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මොන උම්මානයක්ද දෙවියෝ මේ කරේ? මං ඉල්ලුවේ ඇපල් ගෙඩියක් නෙමෙයිනේ. මං ඉල්ලුවේ ඇපල් ෆෝන් එක. මට ඇපල් ගෙඩියක් දුන්නේ. ඒකනේ කියන්නේ දරුවා. ඔබ කියන එක පැහැදිලිව මට කියන්න එපා. ඔබ ඉල්ලුවේ මගේ ඇපලක් නේ. හරි කමන්නේ. මගේ වැරද්ද. තව වර දෙකක්ම තියෙනවනේ. ඒකෙන් ඉල්ලමු. හරි දෙවියනේ කමන්නේ. තව වර දෙකක්ම තියෙනවනේ. ඊළඟ වරේ විදියට දෙවියනේ මට මේ පොඩි කාලේ නම් තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි මගේ එක අතයි තියෙන දෙවියනේ. පුළුවන් නම් මට එක සමාන අධ්‍යයක් ලබා දෙන්න දෙවියනේ. හරි දරුවා. ඕම් ගුරු ආදරෙන් නැතල් අපි එදා වුණු සෙනෙහේ ළඟින් මට මොකද්ද මේ කළේ? ඒක මන තෝ මට තිබ්බතටත් කෙලිය නේද? යකෝ තොට දෙයියන්ගේ හාල කැවිල්ලද? අනේ සමා වෙන්න දරුවා. දන්නේ නැද්ද ඉතින් අපිට chat GTP වලට වගේ හරියට ඩීටේල්ස් ටික දෙන්න ඕනේ. දරුවා මොකද මේ ඔබ නලියන්නේ? නලියනව නෙමෙයි ඔය. මේ කානවා මගේ කාගන්න ඉන්නක දඟලන තොත් මගේ තිබ්බතත් කෑවනේ. මොනවද කසන්නේ දරුවා? මගේ මේ මල්ල කානවා. ඊට මගේ තිබ්බතත් නැති කරන්නේ දැන් කොහමද මං කාගන්නේ? අයියෝ දරුවා මට තේරෙනවා ඔබගේ දුක. මම ඔබට පිට වෙන්න. මොකද්ද? දැන් තවුසය දන්නේ ඇවිල්ලා මේ එතන කහන්නද මගේ? ඊයා පිස්සුද දරුවා? මමවත් මගේ එක කසා ගන්නේ නැත. ඒ වලට ඕන තරම් දිව්‍ය ලෝකේ කන්‍යාවියෝ ඉන්නවා. මම ඔබට පිහිටවන්න. අනේ එපා. කට්ටු පොලි යකඩ පය මගේ ඔබ ළඟ අඬා වැළපුණා. සාහනයක් දැනෙනවනේ. ඒකනේ කිව්වේ දරුවා. ඒ කියන්නේ තවුසේ ඒක හරියට කරා නේද? පොඩ්ඩක් ඉන්න. තමුසේ තුන්වෙනි වරේද පාවිච්චි කළේ. උඹ නම් පොඩ්ඩක් ඉන්න. මට මොකුත් තියෙනවා කියලා දැනෙන්නේ නැහනේ. දැනෙන්න විදියක් නැහනේ දරුවා. ඒක නැහනේ ඔයාට දැන්. මොකක්ද ඒ කිව්වේ?
ඔව් ඉතින්. ඔබගේ ලිංගික අවයවය අතුරුදහන් වුණා නේද දරුවා? යකෝ තෝ ඒකටත් කෙලිය දේගමුණ මට තොව කන්න ඇත්තම් උඹේ අම්මට